සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. අදත් ඔයාලා එක්තලා ඉන්නේ ටෙක්නික් මලියා YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද අපි කතා කරන්න යන්නේ අද දෙරණ කියන මෙන්න මේ YouTube channel එකේ මාසික ආදායම ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු අද දෙරණ කියන YouTube channel එකේ මාසික ආදායම කීයද කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් දැන් ඔයාලට මේ පේන තියෙන අද දෙරණ කියන YouTube channel එකේ සියලුම විස්තර ටික. ඉතින් මේ YouTube channel එකේ දැනට subscribersලා මිලියන 3.3 ඉක්මවලා ඉන්නවා. ඒ වගේම තමයි මේකේ දැනට views බිලියන 2ක ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ channel එකේ videos දැනට upload කරලා තියෙනවා 1,47,000ක්. ඒ වගේම තමයි මේ channel එක create කරලා තියෙන්නේ 2014 ඔක්තෝබර් 7 වෙනිදා. ඉතින් මේ channel එකට තියෙන්නේ B+ කියන certificate එක. ඉතින් මේ channel එකේ social bait rank එක අනුව ගත්තාම මේ channel එකේ තියෙන්නේ 19503 වෙනි තැන. ඒ වගේම තමයි subscribersලා එක්ක ගද්දි මේ channel එකේ තියෙන්නේ 1073 වෙනි තැන. views එක්ක බලද්දි මේ channel එක තියෙන්නේ 7716 වෙනි තැන. country rank එක්ක බලද්දි මේ YouTube channel එකේ තියෙන්නේ 10 වෙනි තැන. ඒ වගේම තමයි people rank එක්ක බලද්දි මේ YouTube channel එක තියෙන්නේ 299 වෙනි තැන. ඉතින් මේ YouTube channel එකේ දවස් 30ක් ඇතුළත subscribersලා 50000ක් ඇචුව වෙනවා කියලා තියෙනවා. ඒ වගේම තමයි දවස් 30ක් ඇතුළත views මෙයාලගේ මිලියන 44 ඉක්මවලා යනවා කියලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු මෙයාලගේ මාසික ආදායම කීයක් වෙනවද කියලා. ඉතින් ඔයාලට පේන ඇති පල්ලෙහාන් තියෙන විදිහට මෙයාලගේ මාසික ආදායම වෙන්නේ $11000ක් $1,74,000ක් අතර මුදල. ඒ වගේම තමයි මෙයාලා අවුරුද්දක් ඇතුළත හොයනවා $1,45,000ක ප්‍රමාණයකුත් මිලියන 2.3ක ප්‍රමාණයකුත්. ඉතින් දැන් අපි බලමු මෙයාලගේ අවම ආදායම වන $11000ක් කියන්නේ ලංකාවේ මුදලින් කීයක්ද කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේ වෙබ්සයිට් එකේ කියන විදිහට අද වෙනකොට ඩොලර් එකක් කියන්නේ රුපියල් 301.728ක් කියලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු $11000 කියන්නේ ලංකාවේ මුදලින් කීයක්ද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති අද වෙනකොට $11000 කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 33,14,99.80ක් කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ රුපියල් 1,33 කියන්නේ මෙයාලගේ මාසික අවම ආදායම. ඉතින් මෙයාලා අනිවාර්යයෙන්ම 1,33ට වඩා මාසිකව උපයනවා. ඉතින් මේක තමයි මං හිතන විදිහට වැඩිම ආදායමක් උපයන නිවුස් channel එක වෙන්නේ. ඉතින් මං හිතනවා අද වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා comment එකක් දාලා ඔයාලගේ යාළුවන්ට බාන්නත් මේ වීඩියෝ එක share කරන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.